හායි යාළුවනේ මම පැතුම් මම ඉස්වෙක් සිටිය එක ඉන්නේ රශයාවල මම දැන් අද පොඩ්ඩක් ප්‍රී දවස පොඩ්ඩක් කිව්වට දැන් මං හිතන්නේ දැන් දෙකට පාන්දර දෙකට විතර ඇති මගේ යාළුව යන ඉස්සරහින් යාළුවා කැමති නෑ මූණ පෙන්වන්න පොඩ්ඩක් මේ යනවා පොඩ්ඩක් ඔයාලට මට හිතුණා මේ එළිය පොඩ්ඩක් පෙන්වන්න ඕනේ කියලා මේ දැන් පොඩ්ඩක් වින්ට් එක ඉවර වීගෙන යනවා දැන් දිය වෙනවා තාමත් ඔය වටේ හිම තියෙනවා අපි ඉතින් යනවා දැන් කණ්ඩ මොනවා හරි බඩට දාගන්න දැන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ටිකක් වෙලානේ දැන් පොඩ්ඩක් සීතලයි වගේ තාමත් ඉතින් යනවා යනින් ගම පොඩ්ඩක් මේ අපි ඉන්න හොස්ටල් එකේ ඉඳන් කිලෝමීටරයක් විතර දුරින් තමයි මේ ලැන්ට් එකේ ඉන්නේ අතන තමයි තියෙන්නේ අර බෝඩ් එකේ තියෙන්නේ පේන්න අපි එතනට යන්න ඕනේ අතරම මේ මම ඔයාලට කියන්න හිටියේ මේ රුසියාව කියන්නේ ජීවත් වෙන්න අවුලක් නෑ ඇත්තටම කට්ටිය යුද්ධ කියලා වෙලා බයයි ගොඩක් කට්ටිය එන්න බය හිතලා තියෙනවා ඒ වුණාට බය වෙන්න එපා එන්න ලිවිං කොස්ට් එක එහෙම අඩුයි ඒ කියන්නේ සාමාන්‍ය මට ජීවත් වෙන්න මාසෙකට යන්නේ රුබල් 3500ක් වගේ ඒ කියන්නේ අපේ යුනිවර්සිටි එකේ උනත් අපි දියලා තියෙන හොස්ටල් එකේ උනත් සාමාන්‍ය අපිට මාසෙකට යන රුබල් 1500ක් වගේ තමයි හොස්ටල් ෆී එක කියන්නේ. එතකොට කැමරාත් එක්කම ඔක්කොම කවර් වෙද්දී රුබල් 3500කින් අවුලක් නැහැ. මං කියන්නේ ඔයාලා රුසියාවට එන්න පුළුවන්. ඇවිල්ලා බලන්න. මං හිතන හොඳයි කියලා. මගේ යාළුවා මූණ වෙන්නට කැමති නෑ. තනි කර ඉතින් මෝට ආතල් තමයි ඉතින් ගන්නෙ. පේනවනේ. එන අපි ලැන්ත් එක ගාවට ආවා. අපි යන් ඇතුළට. පොලිසිය නෑ. මේ ඇත්තටම කිව්වොත් එහෙම මේ මෙහෙ මං ඇවිල්ලා ඉවරලා දැන් ටික දවසක් ටික කාලයක් විතර වෙනවා. ඒ කාලෙට මම පොලිසියෙන් එකපාරක් වගේ තමයි දැක්කේ. ඒ කියන්නේ විදේශිකයන්ට කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි අවුලක් නැහැ. අතට මට ඒක කියන්න ඕනේ මෙහි මිනිස්සු ඇත්තටම විදේශිකයන් එක්ක මාරම හොඳයි. ඒ කියන්නේ සුපිරියට කතා කරනවා. ඒ කියන්නේ හෙන ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ ඇත්තටම මට නම් හොඳයි. මං කියන්නේ ආයිත් කියන්නේ රුසියාව ගැන ඔයාලා ෆලෝ කරලා බලන්න. පේනවනේ යාළුවෝ යනවා ඌ පුල් ආතල්ලේ කියන්නේ ඌ කියන පොලිසිය නැල්ලු කියලා කියනවා එන්න කියලා තමයි කියන්නේ ඩයල් මුණ පෙන්නුවේ නැති වුණාට. අපි ලැන්ත් එකට ආවා. ලැන්ත් එක රුට් එක යනවා. මේ මම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ රුසියාවට එනවා නම් ඔයාලා ලැන්වේජ් එක හොඳට පුරුදු වෙලා එන්න සාමාන්‍ය ගානටවත්. මොකද මෙහි ජොබ් එහෙම හොඳට තියෙනවා ලැන්වේජ් එක පුළුවන් නම් මට ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද මටත් මේ ලොකුවට ලැන්වේජ් එක බෑ. මගේ යාළුවටත් බෑ තමයි ඉතින්. මේ අපි එහෙනම් ලැන්ත් එකට ආවා. ලැන්ත් එක ඇතුළට යමු. මේ අපි මේ ලැන්ත් එකට ආවා. අපේ යාළුවෙක් සෙට් වුණා එබෙල් සුපිරි යාළුවා වැඩ මොනවද නැහැ පාර්ට් ටයිම් එකේ අතරම මගේ යාළුවත් ඉන්නවා මගේ යාළුවගේ බොක්කේ පිට් එක මේ හැතරම බඩුවම ගණන් අඩුයි අපි ලැන්ත් එකට තමයි ගොඩක් එන්නේ අපි ගිහින් බලමු මොනවාද කොහොමද බඩුවල ගණන් අඩු මෙතන තියෙන විදුරු බඩුව නම් මොනනම් ඒක එහෙම තියෙන්නේ
මොන බොන්නේ අරක්කු තම බොන්නේ අපි හොඳ ළමයි අරක්කු මොනවද නෑනේ දුන්නොත් බොල සිරාට මේ යෝගට් එක දුන්න මොනවාර බුන් සිරාට කියන්නේ අතන මේකත් මේක චොකලට් එකක් නේ මේක ඔය පොඩි එකද බා මේක පහරක් මේක නියමයි මේක රූබල් 169ක් තමයි වෙන්නේ ඔක චොකලට් මේක චොකලට් එක මෙතන දෙන්නේ මේක ගම්බ ඉරාඩෝ කියන්නේ සෙන්නට ඕනේ මෙතන නිකන් බොම් මේ අපේ කට්ටිය ඉන්නවා කට්ටිය පෙරක් කට්ටිය වැඩට ගිහින් ඌරුමස් ගන්න මොකද ලයිනේ මේ මස් ස්පයිසස් ඌරුමස් නැත්තම් පිස්සු වගේ එන්න ඇවිල්ලා තියෙනවා හොඳම පැත්තට මේ තියෙන්නේ මොනවද මේ තියෙන කට්ටිය කැමති දේවල් තියෙන පැත්ත තියෙන්නේ හරිද මේ තියෙන්නේ හැම තැනම තියෙන්නේ ඔය තියෙන එක එක වයින් වර්ග තියෙනවා හැම බෝතලෙම තියෙනවා ඉන්න පොඩ්ඩක් බෝතල් ටිකක් පෙන්වන්න කට්ටියට ඇත්තටම ගොඩක් ගණන් අඩුයි 713යි 999යි 400 ගානට තියෙනවා රූබල් කොල්ලොන්ටන දුරපුරේ බල පවතිනවා දැන් අපි ආපු ටයිම් එක හරි නෑ මෙතන වහලා තියෙන්නේ අර වර පෙන්වන්න පුළුවන් මෙතන තියෙන්නේ සරම ජාති වල සෙට් එකේ තියෙන්නේ ඔය දේම තියෙනවා මම පස්සේ වෙන දවසක ඇවිල්ලා අනිවාර්යෙන් පෙන්නන්න මේ තියෙන්නේ සර ජාති ටික ඔක්කොම තියෙනවා සරලට ඉතින් යාළුවනේ අපි දැන් බඩු අරගෙන ඉවරයි අපි දැන් යන්නේ අනිවාර්යෙන් අපි අලුත් වීඩියෝ එකකදී නැවත හම්බ වෙමු මම අනිවාර්යෙන් ඉක්මනටම අලුත් වීඩියෝ එකක් රුසියාවේ ගැන අලුත් වීඩියෝ එකක් ඔයාලට අරන් එනවා එහෙනම් බයි